ගයිස් මොකද වෙන්නේ ඔයා නීරෝගිව ඇති කියලා මං හිතනවා. එහෙම නැත්තම් ඔයා පුළුවන් තරම් ඉක්මනට හීල් වෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා. ඒක නෙවෙයි පවර්ෆුල් කෙනෙක් වෙන්න කැමතිද? ඔයාගේ ඕරා එක එළියට ගන්න කැමතිද? මොනවාද මේ අහන්නේ? කවුද ඒකට අකමැති? එහෙම නේද? දන්නවද මේ ලෝකේ ඔයා දකින බලවත් මිනිස්සු නිර්මාණය වුණේ එක දිගට නොකඩවා රැකගෙන ආව විනය නිසයි. විනය. ගොඩක් අය දන්නේ නෑ මේකේ තියෙන පවර් එක. විනයට පුළුවන් ඕන දෙයක් කරන්න. විනයට පුළුවන් ඔයාගේ ආත්ම ශක්තිය හදලා දෙන්න. විනයට පුළුවන් බාහිර ආකර්ෂණය ඔයාගේ ළඟටම ගෙනල්ලා දෙන්න. ඔයාට ඕන වෙනස් වෙන්න නම්, ඔයාට ඕන කැපිලා පේන්න නම්, ඔයාට ඕන වටිනාකම වැඩි කරගන්න නම් මෙන්න මම ආයුධ ටික ගෙනාවා. ඩිසිප්ලින්. මේ යන්නේ වැඩිහිටියෙක් එද්දි නැගිටින්න අල්ලේ ගෑවෙන්නේ නැතුව කන්න, උදේ නැගිටිද්දි ඇඳ හදන්න වගේ ප්‍රාථමික විනය ගැන නෙවෙයි. මේ 18ට පුළුවන් විශ්ව ආකර්ෂණය ඔයාගේ පැත්තට හරවන්න, හරි මමත්වයක් බිහි කරවන්න, ශක්තිමත් නොසැලෙන මනසක් හදවන්න මේ 18ට පුළුවන්. මතක තියාගන්න මේක මොටිවේෂන් එකක් නෙවෙයි. මේ තමයි ජීවිතයක් පවර්ෆුල් කරවන්න මේ ලෝකේ තියෙන බලවත්ම ටූල් එක. මේ වීඩියෝ එක හදන්නේ තමන්ව ලස්සන කරගන්න පිස්සුවෙන් ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට විතරයි. මේ ටික කටපාඩම් කරගෙන එකින් එක මනස ඇතුළට කාවත්තන්න. එහෙම කළොත් තව අවුරුද්දකින් උඹ ඉන්න තැන උඹටම බලා ගන්න පුළුවන්. කිසි දිනක විරාමයක් නොගන්න. කිරීමට අවශ්‍ය දේ කරන්න අමාරුම මොහොතක වුණත් නොකර ඉන්න එපා. ඔබට හැකි උපරිම ඒ දේ කරන්න උත්සාහ ගන්න. විනය කියන්නේ හිතන එකට නෙවෙයි. විනය කියන්නේ ඔබට අවශ්‍ය දේ නොකඩවා කරන එකටයි. ලොකු සැලසුමකට වඩා වටින්නේ ඔබ තබන කුඩාම පියවරයි. තනි වෙන්න. මිනිස්සුන්ගේ අවධානය ආශ්‍රය නැතුව ඉන්න බෑ කියන එක දුර්වලකමක්. හුදෙකලා වීම කියන්නේ තමන්ගේ ශක්තිය තේරුම් ගන්න පුළුවන් හොඳම ටූල් එකයි. අභ්‍යන්තර ශක්තිය ගොඩනැගෙන්න ආරම්භ වෙන්නේ ඔබ එක්ක කාලය ගත කරන එකම කෙනා ඔබ වූ විටයි. මතක තියාගන්න, කෙනෙක්ට හුදෙකලා වෙන්න බෑ කියන්නේ ඔහුට කවදාවත් තමන්ව හොයා ගන්න බෑ කියන එකටයි. අමාරුයි කියලා හිතන දෙය මුලින්ම කරන්න. මොකද එය කල් දැමුවහොත් එහි බලය තවත් වැඩි වනු ඇත. මතකනේ, ක්‍රියාවයි වැදගත්. මම මේක මගේ වීඩියෝ වල පළු යනකම් කියලා ඇති. ඔබව විශ්වාස නොකරන්නේ නම් වෙන කවුරුත් එසේ නොකරයි. ඔබ ඔබටම දුන් වචනය පවත්වා ගන්න. පීඩාදායක වුණත් අඛණ්ඩතාවයට පුළුවන් ඔබේ බලාපොරොත්තු හැබෑ කර දෙන්න. අමාරු දේවල් වලට මුහුණ දෙන්න. ඔබේ වැඩිම තියෙන්නේ සුවපහසු කලාපයෙන් බැහැරවයි. ආත්ම විශ්වාසය තියෙන්නේ ඔබ වැඩියෙන්ම බය දේ තුලයි. ආත්ම විශ්වාසය ජය ගන්න නම් ඔබ වැඩියෙන් බය දෙයට මුහුණ දිය යුතුමයි. සුවපහසු කලාපය ඇතුලේ ඉඳන් ඔබේ දියුණුව ගැන බලාපොරොත්තු වෙන්න එපා. ෆිට්නස් එහෙම නැත්නම් ව්‍යායාමය කියන්නේ විකල්පයක් නෙවෙයි. එය ශරීරයට සහ මනසේ සුවයට අත්‍යවශ්‍ය දෙයක්. නිරෝගී ශරීරයක් තියෙන තැන තීක්ෂණයෙන් පිරුණු මනසකුත් තියෙනවා. ඉතින් කල් දාන්න එපා. අදම පටන් ගන්න. හොඳ දේවල් ලැබීමට නම් ඉවසීම තියෙන්න ඕන. දියමන්තියක් නිර්මාණය වෙන්න බොහෝ කාලයක් වැය වෙනවා. සතුට කියන්නේ ස්ථීරවම රැඳෙන දෙයක් නෙවෙයි. ලෝකේ තියෙන හැම දෙයක් වගේම සතුටත් දවසක දි รา යනවා. ඒ බව සිහියේ තබා ගන්න. ඔබ සිටිය යුත්තේ කා සමගද යන්න හොඳින් තීරණය කළ යුතුයි. ඔබ සිටිය යුත්තේ සිහින බලන්නන් සමග නොව ක්‍රියාකරුවන් සමගයි. අලස මිතුරන් සමග සිටියොත්
ඔබත් අලසයකු වනු ඇත. උද්‍යෝගී මිතුරන් සමග සිටියොත් ඔබත් උද්‍යෝගී කෙනෙකු වනු ඇත. ඔබේ අවට ඉන්න පිරිස මත ඔබේ අනාගතය ගමන් කරන්නේ කුමන දිශාවටද යන්න තීරණය වනු ඇත. දෙයක් ප්‍රවර්ධනය කිරීමට මහන්සි වෙනවාට වඩා දෙයක් අකණ්ඩව කිරීමට මහන්සි වීමයි වැදගත්. අභිප්‍රේරණය කියන්නේ ඔබේ සාමාන්‍ය මිතුරෙක් විතරයි. අකණ්ඩතාවය තමයි ඔබේ හොඳම මිතුරා වෙන්නේ. ഘോഷාකාරී තැන් අතහැර දමන්න. එය ඔබේ අවධානයේ බලය හීන කරනු ඇත. අවශ්‍ය දේට නැවත නැවත අවධානය දීම කෙනෙක් තුළ තියෙන සුපර් පවර් එකකි. අවධානය නැති තැන දියුණුවක්ද නොමැත. ආවේගශීලී වූ වෙලාවට කිසිම දෙයකට තීරණ ගන්න එපා. ආවේගශීලීව ගන්න තීරණවල ඔබේ ජීවිතයට අවශ්‍ය දේවල් කිසිවක් නොමැත. ජීවිතයට නොව හැම දවසකටම නියමිත රටාවක් තියාගන්න. එවිට ඔබේ විනය ස්වයංක්‍රීයවම වැඩ කරන්න පටන් ගනීවි. දුර්වලතා කියන්නේ ලැජ්ජවීමට කරුණක් නෙවෙයි. දුර්වලතා තමයි දවසක ශක්තියක් බවට පරිවර්තනය වෙන්නේ. ඉතින් ඔබට ශක්තිමත් වීමට අවශ්‍ය නම් දුර්වලතා පිළිගෙන ඒවාට මුහුණ දෙන්න. නරක පුරුදු අතහරින්නම වෙනවා. එහෙම නැති වුණොත් ඒ දේවල් ඔබව පාලනය කරන්න පටන් ගනීවි. ඔබ විය යුත්තේ කවුරුන්ද යන්න වග තවම තීරණය කර නොමැතිනම් මේ කිසි දෙයකින් පළක් නොවනු ඇත. තමන්ගේ වැරදිවලට ආදරණීයන් පලි නෑ. තමන්ගේ වැරදිවල පීඩනය අනුන් පිට යවා තමන්ගේ වැරදිවලට බලය ලබා දෙන නිවටයෙකු නොවන්න. විලාසිතාවකට හෝ ආසාවකට බෑ ඔබව පවර්ෆුල් කෙනෙක් කරවන්න. එය කළ හැක්කේ ප්‍රබල අරමුණකට පමණි. The last one. අරමුණකට වඩා හැඟීම් බලවත් විය නොහැක. එසේ වුවහොත් වංචාකාරී ආදරයක් වංචාකාරී ආශ්‍රයක් ඔබව අල්ලතියන් නටවනු ඇත. Good luck.